Good morning everyone. ඉතින් අද මම ඔයගලන්ට මගේ morning routine එකක් තමයි ගෙනාවේ අතීනා ඉස්කෝලේ ගියාට පස්සේ. ඉතින් අද morning routine එක කරන්න මොකද මේ morning එක හරි special වගේ දැනුණා. ඒක හින්දා මම හිතුවා ඔයගලන්ට vlog එකක් ගෙනවා කියලා. ඉතින් උදේම ලස්සන birds ලා ඒ වගේම butterflies ලා දැක්ක හැමතැනම. And I think it was just the kind of start I needed after a very long time. ඉතින් Athena preschool එකට ගියාට පස්සේ I slowly start my routine. I don't like to rush things, so I just keep everything calm, just taking my time. මුලින්ම මං කරේ ගෙදර අස් කරලා ඊට පස්සේ ගේ අතු ගෑවා. මොකද අතීනා ඉස්කෝලේ යන්න කලින් ගෙදර හැඩි වෙලා තිබ්බේ. ඉතින් ඒ පොඩ්ඩක් අස් කරලා අතු ගෑවා. අපේ ගෙදරට එන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි ඔය වතුර ෆිල්ටර් එක උඩ තියලා තියෙන්නේ කියලා. ඉතින් වතුර ෆිල්ටර් එක උඩ තියලා තියෙන්නේ අපේ අතීනා වතුර එක ඇරලා එකකින් ගන්න හින්දා තමයි අපි වතුර ෆිල්ටර් එක උඩින් තියලා තියෙන්නේ. ඉතින් මම සමහරක් දවස් වලට වත්තට ගිහිල්ලා මගේ ගස් එක්ක පැල එක්ක කතා කරනවා. ඉතින් අරුන් මට hina වෙනවා ගස් එක්කයි පැල එක්කයි කතා කරනවා කියලා. ඒ වුණාට ඉතින් මං හිතනවා ඒවත් එක කතා කරාම ඒවත් එක මූ වෙනකොට ඒවා අපිට මල් ගෙඩි එහෙම දෙනවා කියලා. ඉතින් මම අදත් කියා ඒ වගේම මල් පැලත් එක කතා කරලා බලලා එන්න. ඊට පස්සේ ඇවිල්ලා මම ඇඳුම් හොදන්න දැම්මා. ඉතින් ඇඳුම් හොදන ගමන් තමයි මම මේ බඩු ටික හොදන්න ගත්තේ. So while the clothes were washing, I used that time to wash the remaining dishes. So once everything was clean, I hung the clothes out to dry. So after my work was done, I set to prepare some activities for Athena before she comes back home. So I like to prepare a few simple activities for her, like something fun and engaging for her to enjoy while she is learning. Yeah, so that's pretty how much I use my mornings. Hari, now මේක තමයි මගේ morning routine එක. යාට activities හදනවා, ඒ ටික කරනවා. ඊට පස්සේ ඉතින් දවස ඉවරයි. උදේ වරුව ඉවරයි මගේ. දැන් යන්න තියෙනවා යාව ගේන්න. ඒවා ඔක්කොම ආයෙත් තිබ්බ තැන් වලටම දාලා යන්න ඕනේ යාව ගේන්න. මේ බුක් එක විතරම මෙතනින් තියෙනවා. මොකද එයාව ඉස්සෙල්ලාම නිදි කරවලා කෑම කවලා ඒ ටික කරන්න ඕනේ. So this will be here. මගේ morning routine එක ඔන්නෝම තමයි මම ගෙවන්නේ. ඊට පස්සේ වෙන ඒවා වෙන දවසක මම වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඔයගලන්ට. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙන්නකම්. ඉන්නම්. Bye.